RFM News. අයිබෝවන් ඔබ මේ එකතු වන්නේ RFM දවසේ පුවත් විකාශයත් සමගයි. ජනතාව බලාපොරොත්තු ජනවරම දවසින් දවස ඉටුවෙමින් තියෙනවා. TB සරත් කියයි. නීතිය කාටත් සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍ය TB සරත් පවසනවා. ඒ අනුව යමින් පසුගිය කාලයේ මහජන දේපල අවභාවිතා කළ මහින්දානන්ද අලුත්ගම ගේට සහ නලින් ප්‍රනාන්දුට දඬුවම් ලැබුණු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජනතාව බලාපොරොත්තු ජනවරම මේ වන විට දවසින් දවස ඉටුවෙමින් පවතින බවද ඔහු පවසා සිටියා. ආණ්ඩුවට එරෙහිව කතා කරන මාධ්‍ය ආයතන තහනම් කරන බවට සිදුවන ප්‍රකාශ අසත්‍යයක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඉදිරි පැය 24 තුළ තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්. පවතින අයහපත් කාලගුණයත් සමග ඉදිරි පැය 24 තුළදී ඇතිවිය හැකි තද සුළං සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව අනුතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මේ වන විට පවතින සක්‍රීය නිර්තදිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ශ්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50-55ක් අතර ප්‍රමාණයක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. RFM News සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RFM YouTube නාලිකාව subscribe කරන්න.